Hello, welcome to A3 Travel Trio. ඉතින් අවුරුද්දක විතර ලොකු කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්න හිතුවේ. පහුගිය කාලෙම වීඩියෝස් කරේ නෑ අපි. ඉතින් මේ අලුත් වීඩියෝ එකත් එක්ක පොඩි චේන්ජ් එකකුත් කරා අපේ channel එකේ. අපිට හිතුණා අපි ගොඩක් traveling පැත්තම focus කරන්න හින්දා channel එකේ නම පොඩක් වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් A3 vlogs වෙනුවට අපි දැන් channel එකේ නම A3 Travel Trio කියලා වෙනස් කරන්න හිතුවා. ඉතින් මේ අලුත් නමයි මේ අලුත් වීඩියෝ එක එක්ක අද අපි මේ යන්නේ නුවරඑළියට. කාලයකට පස්සේ තමයි නුවරඑළියට යන්න හිතුවේ. දිට්වා වලින් පස්සේ පළවෙනි වතාවට මේ නුවරඑළිය යන්නේ. ගොඩක් කලින් ඉඳලාම යන්න ඕනකම තිබුණා, ප්ලෑන් කරා. හැබැයි වෙලාවක් හදාගන්න බැරි වුණ හින්දා යන්න ඕනේ නැහැ. ඉතින් කොහොම හරි මේ ලෝන් වීකෙන්ඩ් එකේ අපි හිතුවා නුවරඑළිය යන්න ඕනේ කියලා. ඉතින් යමු අපිත් එක්ක ෂෙයා කරගමු අපේ එක්ස්පීරියන්ස් එක. අපිට උදේ ගෙදරින් එනකොට චුට්ටක් පරක් වුණා. ඒ හින්දා හරියට උදේට කන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා දවල් 11:00 විතර වෙති හරිම බඩගිනි. ඉතින් ඒ හින්දා ටී කාසල් එකේ නැවතුවා අපි ලන්ච් වලට. අපි කොහොමත් මෙතන තේ බොන්න ගොඩක් වෙලාවට නවත්තනවා. ඉතින් එදා ලන්ච් වෙලාවත් හරි හින්දා කැම කාලේ යන්නම හිතුවා අපි. ලන්ච් වලින් පස්සේ අපි පොඩ්ඩක් වෙලා එතන තව හිටියා. එකපාරට එන්නත් කම්මැලි හිතුණා. කහපු ගමම වගේ හින්දා. ඉතින් විනාඩි 15ක් 20ක් විතර වගේ එතනට වෙලා ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි ආයෙත් නුවරඑළිය පැත්තට එන්න පටන් ගත්තා. ඉතින් නුවරඑළිය පැත්තට එනකොට මේ ටික පහු වෙනවා කියන්නේ ඉතින් හරිම ලස්සන දර්ශනයක්. ලංකාවේ තියෙන ලස්සනම පැත්තක්නේ. මේ පැත්තට එන්න ඉතින් කවුරුත් කැමතිනේ.
අපි මේ පාර නැවතුනේ අරලිය රෙඩ් එකේ. අරලිය රෙඩ් එක සිටි හොටෙල් එකක්. ඉතින් හොටෙල් එක ගැන කතා කරොත් හොටෙල් එකේ සර්විස් එක ගැන නම් ලොකුවටම සැටිස්ෆයි වුණේ නැහැ. ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකුණත් එච්චර ෆ්‍රෙන්ඩ්ලි කියලා දැනුන්නේ නැහැ. සිටි හොටෙල් එකක් හින්දාද දන්නේ නැහැ. හැබැයි කොහොම වුණත් අනිත් ගියපු තැන් එක බලද්දී ලොකු වෙනසක් දැනුණා එතනදී. හැබැයි ඒගොල්ලන්ගේ රූම්ස් වල වරද්දක් නැහැ. හොඳ රූම්ස් තිබුණේ. හරි ක්ලීන් ලොකු රූම්ස්. හොඳ ස්පේෂියස් රූම්. එතකොට බුෆේ එක ගත්තත් ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබුණා. කෑමත් ඇත්තටම රහයි. එකම දේ තමයි සර්විස් එක ගැන තමයි පොඩ්ඩක් අපි සැටිස්ෆයි වුණේ නැත්තේ. ඉතින් මේ තියෙන්නේ අපි හිටපු රූම් එක. ඉතින් අර මම කලින් කිව්වා වගේම රූම්ස් ගොඩක් ලොකුයි. හොඳට ඉඩකඩ තිබුණා. හරි ක්ලීන් ඒ රූම්ස්. ඒ වගේම තමයි හැමදේම වගේ ලස්සනට arrange කරලා තිබුණා. එතකොට view එක ගැන කතා කරොත් ලොකු view එකක් නම් තිබුණ නැහැ. ඉතින් මේක city hotel එකක් නේ. එහෙම ලොකු ලස්සන view එකක් අපිට expect කරන්නත් බෑ. හැබැයි ඉතින් හොඳයි. එහෙම වැරද්දක් කියන්න නෑ. රූම්ස් ගැන නම් ඇත්තටම 9 out of 10 වගේ දෙන්න පුළුවන්. ඊට පස්සේ රූම් එකෙත් පැයක් දෙකක් විතර අපි රෙස්ට් කරලා ඊට පස්සේ අපි ආවා ග්‍රෙගරි ලේක් එක පැත්තට. එදා ලෝන් වීකෙන්ඩ් එක හින්දා වෙන්න ඕන. හරිම ක්‍රවුඩඩ් එතන. ඒ වගේම තමයි මෙන්න මේ දේත් අපි දැක්කා. ඉස්සර අපි ග්‍රෙගරි ලේක් එක ගාපු දැක්ක ඒ පරිසරය නෙමෙයි දැන් අතරම තියෙන්නේ. ලේක් එක ගොඩක් ජරා වෙලා තිබුණා. මිනිස්සු ඉතින් පාවිච්චි කරපු හිස් බෝතල්, shopping bags වගේම දාලා ගොඩක් ඒක අපිරිසිදු කරලා තිබුණා. ඉතින් අපිට හිතුණ දෙයක් තමයි ඉතින් මේවට කවුද රෙස්පොන්සිබල් කට්ටිය කවුරු හරි ඉන්නවා නම් මේ දේවල් බලනවා නම් දකිනවා නම් මේවට මොන හරි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණා ඉතින්. ලේක් එක ගාවත් ඉතින් ටිකක් වෙලා ඉඳලා අපිට ඊට පස්සේ රෑ වේගෙනත් ආව හින්දා හරි සීතලයි ඒ වෙලාවේ. ඒ හින්දා හිතුණා කොෆි එකක් තිබුණොත් හොඳයි කියලා. ඉතින් හොටෙල් එකට ආපහු යන්න ඉස්සෙල්ලා අපි ආවා කොෆි එකක් බොන්න. බුෆේ එක නම් ලොකුවට ෆිල්ම් කරන්න ඕනේ නැහැ. මොකද ලොකු ක්‍රවුඩ් එකක් හිටියා එදා. ඉතින් හරි අමාරුයි එතන ඒ දෙක කරන්න. ඒ හින්දා මම කන්න ගත්ත දේවල් වලින් පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා මේ වීඩියෝ එකට. මේ හොටෙල් එකේ තියෙන තවත් ෆැසිලිටි එකක් තමයි ඉන්ඩෝර් හීටඩ් පූල් එක. ඉතින් ඊට පස්සේ උදේ තමයි අපි මෙතනට ගියේ. හැබැයි ඒක හීටඩ් පූල් එකක් වුණත් මට නම් ඒ වෙලාවේ ඇත්තටම පූල් යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. පුදුම සීතලක් තිබුණේ. හැබැයි ඉතින් අපේ බබාට යන්න ඕනේ කිව්වා. ඉතින් එයාට ගිහිල්ලා ටිකක් වෙලා එතන ප්ලේ කරන්න දීලා අපි දැන් පැත්තකටලා බලන් හිටියා එයා ඒක ඉවර කරනකම්. අපි මෙහෙට ආවේ one night.
යන්න. ඉතින් අපේ චෙක් අවුට් ටයිම් එක තිබුණේ 12ට විතර වගේ. හැබැයි අපි ඒ ටයිම් එක වෙනකන් හිටියේ නැහැ. අපිට හිතුණා මේ ගමනින්ම නුවරටත් ගිහිල්ලා ගියොත් හොඳයි කියලා. මොකද නුවරඑළිය ඉඳලා වලපනේ හරහා නුවරට යන්න තියෙන ඒ පාර හරිම ලස්සනයි. අපි සාමාන්‍යයෙන් යන්න කැමති පැත්තක්. ඉතින් හුඟ දවසකින් ආවෙත් නැති හින්දා අපිට හිතුණා මේ පාර ඒ පැත්තෙන් ගිහිල්ලා ඒ පැත්තත් බලාගෙනම යන්න ආපහු වතාවක්. ඉතින් මේ තියෙන්නේ ඒ නුවරඑළියේ ඉඳලා නුවරට වලපනේ හරහා යන පාර. බලන්නකෝ ඒක හරිම ලස්සන පාරක්. මේ පාර හරිම ලස්සන පාරක්. අන්තිම වතාවට අපි එද්දිත් ලස්සනට තිබුණා මේ පැත්ත. ඉතින් දිට්ට හින්දා වෙලා තිබුණු මේ දේ දැක්කහම නම් ඇත්තටම හරි දුක හිතුණා. ඉතින් මේ වගේ තැන් මේක විතරක් නෙමෙයි ගොඩක් තැන් අපිට හම්බුණා මේ පාරෙද්දි. හැබැයි වීඩියෝ එකට එච්චර ඇඩ් කරන්න හිතුවේ නැහැ. මොකද අපි පහුගිය කාලේ මේ වගේ දේවල් ඇති වෙන්න දැක්කා. ඉතින් තව තවත් මේවා දිහා බල ඉන්නවට වඩා මේ වෙනුවෙන් මොන හරි දෙයක් අපිට කරන්න පුළුවන් නම් ඒක ඊට වඩා වටිනවා කියලා හිතුවා. ඉතින් ඒ හින්දා ගොඩාක් දේවල් ඇඩ් කරේ නැහැ මේකට. එකක් දෙකක් විතර වගේ තමයි වීඩියෝ එකට අපි ඇඩ් කරේ. මේ විදිහට තමයි අපේ නුවරඑළිය ගමන අපි ඉවර කරේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට්ස් ඇඩ් කරන්න. එතකොට අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආයේ තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්නම්.